මේ තියෙන ලංකාවේ වාර්තා වන නෙළු විශේෂ අතරින් කහ පාටට මල් පිපෙන ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා නෙළු විශේෂය. ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා ගත්තහම කඳුකර වනාන්තරවල බහුලවත් උපකඳුකර වනාන්තරවලත් තමයි ව්‍යාප්තිය තියෙන්නේ. ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා පඳුර අඩි 3ක් 4ක් වුණත් උසට යන පඳුරක් විදිහට වැඩෙන්නේ. මේකේ පත්‍ර ගත්තහම පත්‍ර ඉලිප්සාකාර එලිප්ටික් පත්‍ර තියෙන්නේ. පත්‍ර අග්‍රය ඇකියුමිනේට්, පත්‍ර පාදයේ කියුනියේට්, පත්‍ර ධාරයේ සෙරේට්. පත්‍රවල උඩත් යටත් හොඳට බූව තියෙනවා. densely his-bid hairy විදිහට. ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා වල පුෂ්ප මංජරිය පහළට එල්ලී වැඩෙන සරල ශොකියක් තියෙන්නේ. densely drooping ස්පයික් එකක්. ඒකේ මේ කහපාට පොඩි මල් තියෙන්නේ මුකුට නාලයක් එක්ක. රේණු ගත්තාම රේණු 4ක් තියෙනවා. යන්තමට මේ එළියට පේන විදිහට තමා රේණු පිහිටලා තියෙන්නේ. මේකේ මේ පුෂ්ප මංජරියේ බ්‍රැක්ට්ස් ටික හොඳට පේන්න තියෙනවා. නිපත්‍ර ටික නිපත්‍රවල බූව වාර්තා වෙන්නේ ග්ලැබ්‍රස් කියලා කියනවා. මලේ මණිපත්‍ර හොඳට ඉස්මතු වෙනවා කැලික්ස් ටික. ඒ නිසා තමයි ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා කියලා කියන්නේත් මේ කැලික්ස් ටික හොඳට ඉස්මතු වෙලා පෙනෙන නිසා. මේ ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා නෙළු විශේෂය 20/20 ජාතික රතුදත්ත ලේඛනය අනුව ලීස්ට් කන්සර්න් විදිහට තමයි සංරක්ෂණ තත්ත්වය වාර්තා කරලා තියෙන්නේ.